Hello guys, welcome to my YouTube channel. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ෆැෂන් මොඩල් කෙනෙක් වගේ කඩවසම් බොඩි එකක් හදාගන්න අවශ්‍ය V හැඩයට අප බොඩි එකක් හදාගන්න හැටි. ඉතින් ඔයාලට පුළුවන් දැනගන්න V හැඩයට අප බොඩි එකක් හදාගන්නවා නම් මොන වගේ මසල් ගෲප්ස් වලටද ඔයා ගොඩක් ફોකස් කරන්න ඕනේ කියලා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඔයාලද මේ වෙද්දි ගොඩාක් වීඩියෝස් දැකලා ඇති. සමහරක් කට්ටිය chart ගහලා කියලා දෙනවා මේ විදියට ගන්න කියලා. නැත්තම් තවත් පිරිසක් ලෝකේ එක එක රටවල කරපු රිසර්ච් ගැන කියලා දෙනවා මේ විදියට හදන්න කියලා. තවත් පිරිසක් ලෝකේ අනිත් මිනිස්සු හදපු විදිය ගැන කියලා දෙනවා. ඉතින් මම අද පර්සනලි ෆැෂන් මොඩල් කෙනෙක් වෙන්න මේ වගේ V හැඩයක් හදාගන්න මම ට්‍රේන් කරපු විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් කතන්දර ආපු කාලේ ඉවරයි. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ well defined V හැඩයට ලස්සන අපර් බොඩි එකක් කොහොමද හදාගන්නේ කියලා. මේක හදන්න කලින් අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ මොන වගේ මසල් ගෲප්ස් වලටද අපි ගොඩක් ફોකස් කරන්න ඕනේ කියලා මේ V හැඩය හදාගන්න. shoulders, upper back, AQA, traps and lats. අනික තමයි chest. ඉතින් මේවා තමයි මේජර් මසල් ගෲප්ස් මේ V හැඩය හරියටම හදා ගන්න ඕන. ඉතින් ගොඩක් කට්ටිය ફોකස් කරන්නේ බයිසෙප් ට්‍රයිසෙප්. ඉතින් බයිසෙප් ට්‍රයිසෙප් කරා කියලා කවදාවත් අපිට ඇඟේ V හැඩයක් ගන්න බෑ. ඉතින් ඉස්සල්ලාම ඔයා කරන්න ඕනේ shoulders, upper back, ඒ වගේම chest එක හදාගෙන ඊට පස්සේ බයිසෙප් ට්‍රයිසෙප් වගේ පොඩි මසල් ගෲප්ස් වලට ඔයාට පස්සේ ફોකස් කරගන්න පුළුවන්. ෆැෂන් මොඩල් කෙනෙක් වගේ ලස්සන බොඩි එකක් හදාගන්නවා නම් වැදගත්ම දේ තමයි පොස්චර් එක. ඉතින් ඔයාලට පුළුවන් නම් broad, well defined, lean shoulders දෙකක් හදාගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා අපි V හැඩයට අප බොඩි එකක් හදාගන්න. ඉතින් ලස්සනට balance V හැඩයට අප බොඩි එකක් හදාගන්නවා නම් ඔයාලට මේ දෙක balance කරන්න ඕනේ, broad and natural look. ඒ දෙක අනිවාර්යෙන් බැලන්ස් වෙන්න ඕනේ අපේ බොඩි එකේ අනිත් මසල් එක්ක. ඉතින් මේ දෙක බැලන්ස් කරොත් විතරයි අපිට බැලන්ස් බොඩි එකක් හදාන්න පුළුවන්. ඉතින් මේ දෙක හරියට කරගන්න දන්නේ නැති නිසා තමයි ගොඩක් කට්ටියට බැලන්ස් බොඩි එකක් හදාගන්න අමාරුයි. ඉතින් ඔයාලා යන ජිම්ස් වල බහුතරයේ ලෙග්ස් වලට වඩා අප බොඩි එක ගොඩක් ලොකුයි. ඒකට හේතුව තමයි කිසිම අවබෝධයක් නැතුව අප බොඩි එකට heavy training කරගෙන යන නිසා. ඉතින් එහෙම වුණාම අපිට ගොඩක් අමාරුයි අප බොඩි එකයි ලෝ බොඩි එකයි බැලන්ස් කරගන්න. ඉතින් අනික තමයි හැමෝම ආස නැහැ බොඩි බිල්ඩර්ස්ලා වගේ ලොකු ඇඟවල් හදන්න. බහුතරය ආස නැචරලි මේන්ටේන් කරගන්න පුළුවන් ඕනම ඇඳුමකට ෆිට වෙන ලස්සන බැලන්ස් බොඩි එකක් හදාගන්න. ඉතින් ඒකයි මම හැම වීඩියෝ එකේම ඔයාලට කියන්නේ යම් කිසි අවබෝධයක් ඇතුව ට්‍රේනින් කරන්න. එහෙම නැත්නම් ඔයාලට කවදාත් ඔයාලගේ හිතේ තියෙන විදියට ඒ ඩ්‍රීම් බොඩි එක හදාගන්න අමාරුයි. ඉතින් broad, well defined, lean shoulders දෙයක් හදාගන්න ඕන. ඔයාලට මෙන්න මේ exercises වලට ගොඩක් focus කරන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති ලස්සන V හැඩයට අප බොඩි එකක් හදාගන්නවා නම් shoulders දෙක කොහොමද තියෙන්න ඕනේ කියලා. හරි. එහෙනම් V හැඩයට ලස්සන අප බොඩි එකක් හදාගන්නවා නම් අපි ඊළඟට focus කරන්න ඕනේ major muscle group එක තමයි chest එක. ඉතින් එහෙනම් අපි බලමු chest එක කොයි විදිහට තියෙන්න ඕනේ කියලා. ඉතින් ලස්සන chest එකක් හදනවා නම් ඔයාලා ඉස්සල්ලාම focus කරන්න ඕනේ upper chest එක. ඒක තමයි හදන්න අමාරුම. ඒ වගේම බහුතරයකට නැතිම muscle එක තමයි upper chest එක. ඉතින් ඔයාලට පුළුවන් නම් මෙන්න මේ exercises එකතු කරගෙන ලස්සන upper chest එකක් හදාගන්න. මෙන්න මේ පෙන්වන picture එකේ වගේ ඔයාලා ලෝකේ කොහෙ ගියත් ඕනම තැනක ඕනම කෙනෙක් පිස්සු වට්ටන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති හොඳට බල්ක් කරපු lean upper chest එකක් තියෙන එක කොච්චර වැදගත් වෙනවද කියලා. ඉතින් ඊළඟට chest එකේ වැදගත්ම part එක තමයි මේ lower chest එක. ඉතින් කවදාවත් lower chest එක upper chest එක වගේ ගොඩක් බල්ක් කරන්න එපා. ඒක හොඳට define කරලා හොඳට lean කරගන්න. එතකොට upper chest එකේ පෙනුම තවත් වැඩි. ඉතින් chest එක ගොඩක් වෙලාට square නැත්නම් round shape වෙන්න පුළුවන්. ඉතින් lower chest එක හොඳටම lean කරලා define කරොත් තමයි ඔයාට ඒක හොඳටම බලා ගන්න. ඉතින්
ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ එක්සර්සයිසස් එකතු කරගෙන well defined lean ලස්සන lower chest එකක් හදාගන්න. දැන් අපි focus කරන්න ඕනේ mid section එක. ඒ කිව්වේ inner chest එක. ඒ කිව්වේ chest muscle එක හොඳට වෙන් වෙලා පෙන්වන්න අවශ්‍ය sternal line එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ exercises add කරගන්න මේ muscle එක හදාගන්න. හරි දැන් ඔයාලට තේරෙනවා ඇති හොඳට bulk කරපු upper chest එකයි හොඳට define lean කරපු lower chest එකයි මේ මැද mid section එකේ තියෙන sternal line එකයි හොඳට හදාගත්තාම මේ හැදෙන chest එක upper body එකේ V හැඩයක් හදාගන්න කොච්චර වැදගත් වෙනවද කියලා. ඒ වගේ මේ picture එකේ පෙන්වන විදිහට කොච්චර ලස්සන පෙනුමක් එනවද කියලා upper body එකට. හරි අපි එහෙනම් දැන් බලමු V හැඩයට upper body එකක් හදාගන්නවා නම් focus කරන්න ඕනේ අන්තිම major muscle group එක මොකක්ද කියලා. ඒක තමයි upper back එක. upper back එක කිව්වේ අපේ traps උයි lats. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ exercises වලට ගොඩක් focus කරලා ඔයාලට ලස්සන upper back එකක් හදාගන්න. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි ෆැෂන් මොඩල් කෙනෙක් වගේ කඩවසම් බොඩි එකක් හදාගන්න ඕන අපිට වැදගත්ම දෙයක් තමයි අපේ පොස්චර් එක. ඉතින් පොස්චර් එක හදාගන්නවා නම් ලස්සන අපර් බෑක් එකක් හදාගෙන ස්ට්‍රෙන්ත් කරගන්න එක අවශ්‍යම වෙනවා. ඉතින් මම දැන් එක්ස්ප්ලেইন කරපු විදිහට ටිකක් හිතලා බලන්න well defined shoulders chest upper back එකක් හදාගත්තාම ඇඟට කොච්චර ලස්සන පෙනුමක් දෙන්නේ කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති V හැඩයට upper body එකක් හදා ගන්නවා නම් focus කරන්න ඕන major muscle groups මොනවද කියලා. ඉතින් මේ major muscle groups තුන හොඳට balance කරලා හදාගත්තාම ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා upper body එකයි lower body එකයි හොඳට balance කරලා ලස්සන ඕනම කෙනෙකුට දෙපාරක් බලන් හිතෙන කඩවසම් බොඩි එකක් හදාගන්න. ඉතින් මම හැම වීඩියෝ එකම කියනවා වගේ දෙයක් කරන්න කලින් යම් කිසි අවබෝධයක් ඇතුව කරන්න.